ඉතින් කොහොමද යාළුවනේ හැමෝගෙම ඉල්ලීම් පරිදි ඔන්න හරි අපූරු නෙරන මැෂින් එකක් ඔයාලට අරන් ආවා. ඉතින් මේ නෙරන මැෂින් එකක් ඔයාලට අවශ්‍ය නම් ඔයාලා ගෙදරටම අපි පුංචිම සාධාරණ මුදලකට අරන් එන්න ලෑස්ති. ඉතින් අවශ්‍ය අය ඉන්නවනම් මේ දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම මේක හදන හැටිත් මම මුලින් ඉඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ හොඳ යකඩ බාර් කිහිපයක්, ඒ වගේම හොඳ වාණි තලයක්, ඒ වගේම රෝදයක්, ඒ වගේම යකඩ ඇන කිහිපයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. මුලින්ම මේ රෝදේ සවි කරන ආකාරයේ ඉඳලා මම පෙන්නන්නම් ඔයාලට. ඇත්තටම මේක අවුරුදු ගාණක් නෙලන්න පුළුවන්. ඉතින් හරි ප්‍රමිතියට අපි නිෂ්පාදනය කරනවා. ඒ හින්දා වගකීම අපි ගන්නවා. ඔයාලට මෙන්න මේ ආකාරයට රෝදයක් සවි කරලා මෙන්න මේ විදිහට මුලින්ම මම පෙන්නන්නම්. මේකට ගන්න අපි සාමාන්‍ය බොක්ස් බාර් හොඳ ඝනකම් බොක්ස් බාර් එකකින් තමයි අපි මේක හදන්නේ. ඊට පස්සේ මෙන්න මෙයාගේ කොටසකින් මුලින්ම තවත් පහළට කොටසක් සවි කරගන්න ඕනේ. ඉතින් මේවයි මිම්මක් මම කියන්නේ නැත්තේ මොකද අවශ්‍ය අයට මම මේක ඔයාලා ගෙදරටම අරන් එන්න ලෑස්ති කියලා එකත් මතක් කරන්න ඕනේ. ඉතින් හැමෝම ඉල්ලුවා. මේ මැෂින් මම ගොඩක් හදලා තියෙද්දි ඉල්ලුවා අපිටත් මැෂින් එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා මැෂින් එක පුංචි මුදලකට මිලදී ගන්න. මිලදී ගත්තට පස්සේ ඔයාලට මේක පොඩ්ඩක් කාලයක් යනවා. හැබැයි මේක අයිටම් එක අල්ල ගන්න. නැත්තම් මේක නෙලන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අපි උදැල්ලෙන් නෙලද්දි මේක ඉස්සරහට පස්සට නෙලන්නේ. නමුත් මේකේ පොඩ්ඩක් ඉස්සරහට නෙලන්න. ඊට පස්සේ මේක ඇඩ්ජස්ට්මන්ට් කිහිපයක් ඔයාලට පෙන්වන්න ඇති. උදැල්ල අඩු කරගන්න පුළුවන්. ඒ වගේම උදැල්ල උස්සන්න පුළුවන් ප්‍රමාණය ඉස්සරහට ගානට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ක්‍රමයට තමයි අපි මේක හදන්නේ. නියම ක්‍රමයට පාස්සලා ඔයාලට මේ විදිහට හොඳ මානි තහඩුවකින් අපි හදලා එවනවා. ඉතින් ඔයාලට අවශ්‍ය අයට මේක අනිවාර්යෙන්ම මම ගෙදරට දින 3ක් ඇතුළත එවන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් පොඩි මුදලක් ගන්න. ඉතින් මේ වියදමත් ගිහිල්ලා පුංචි ලාභයක් තියන් ඔයාලට දුන්නොත් මේකෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මං තුරු ටීවී එකේ බලන මගේ ප්‍රේක්ෂකයන්ට මට හිතුණා මේ දේ ඔයාලට ලබා දෙන්න ඕනේ කියලා. ඔන්න බලන්න මම හොඳට මෙන්න මේ ආකාරයට තලයේ පාස්සලා ඊට පස්සේ අපි මේක හයි කරන ආකාරයත් පෙන්වන්න ඕන ක්‍රමයෙන් ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපි ඇඩ්ජස්ට්මන්ට් එකකට ගානට යන වලට යකඩ බෝල්ට් යන වගේ තද කරන්න පුළුවන් ක්‍රමයකට හදාගත්තා නැත්නම් වෙන මඬුව අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න බලන්න ඊට පස්සේ මේ ඇඩ්ජස්ට්මන්ට් තුනක් ඔයාලට පේනවා සිදුරු තුනක් තියෙනවා. ඒකෙන් ඇඩ්ජස්ට් කරාම තලයේ උස් පහත් කරන්න පුළුවන්. ඒ වගේම උඩට උස්සන්නත් පුළුවන් අනිත් ඇඩ්ජස්ට්මන්ට් එකෙන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය උස මිටි කෙනෙකුට උනත් මේකෙන් හරිම පහසුවෙන් නෙලන්න පුළුවන්. ඉතින් කාන්තාවකට උනත් මිදුල, ගෙදර මිදුල නෙලා ගන්න හරිම පහසු ක්‍රමයක්. මොකද ගොඩක් අය මගෙන් ඉල්ලුවා මම නිෂ්පාදනය කරන්න හිතුවේ නෑ මේක. ඉතින් අද හිතුණා මට මේක නිෂ්පාදනය කරලා ලංකාව හරහා හැමෝටම බෙදා හරින්න කියලා මේ YouTube channel එක කරන්න බලන්න මේ උඩට ඇඩ්ජස්ට්මන්ට් එකක් මම පෙන්නන්නේ. උදැල්ල උස් පහත් කරන්න පුළුවන්. ඉතින් ඕනම උස මිටි කෙනෙකුට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇඳක් දින මේක අල්ල ගන්න පුළුවන් නෙලන්න. මෙන්න මේ ආකාරයට කෑලි දෙකකට අපි ගලවලා එවන්නේ මොකද අපිට එවන්නත් අපහසු හින්දා ඒ වගේම ඇඩ්ජස්ට්මන්ට් එක තියෙන්නේ ඔයාලට මිට උස් පහත් කරගන්න පුළුවන් වෙන විදිහට තද කරලා. ඊට පස්සේ මේකේ ඔයාලට පේන විදිහ මිට අල්ලන කොටස මේ කොටස දෙපැත්ත මාරු කරලා ඔයාලට සවි කරගන්න පුළුවන්. මොකද වමෙන් නෙලන කෙනෙකුට දකුණෙන් නෙලන කෙනෙකුට රෝදේ වුණත් ඔයාලට දෙපැත්තට මාරු කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට ඕනම කෙනෙකුට මේකෙන් නෙලා ගැනීමේ පහසුව තියෙනවා. ඉතින් එහෙම කිව්වට බෑ. ඔයාලට මම නෙලලත් පෙන්නනවා. මෙන්න බලන්න මම තේජමක ටිකක් නෙලලා පෙන්නනවා. ඔයාලට පෙන්න තේ ගසුත් තියෙනවා. ඔන්න බලන්න. ඉතාලම පහසුවෙන් නෙලන්න පුළුවන්. ඔබ හෝ ඔබගේ අම්මා තාත්තා විවිධ රෝගයන්ගෙන් පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න ප්‍රත්‍යක්ෂම විසඳුම. වසර 150ක පාරම්පරික වෙද පරම්පරාවකින් පැවතෙන දේශීය බෙහෙත් වර්ග 20ක් අන්තර්ගත ඖෂධීය බෙහෙත් පොට්ටනිය. ආතරයිටිස්, සන්ධි වේදනා, කොන්ද කැක්කුම්, අතපය හිරිවැටීම්, කාටිලේජ් වර්ධනය, දණහිස් වේදනා ඇතුළු සියලුම වේදනා දින 5න් සුව වේ. තෙල් බෙහෙත් වර්ග සියල්ලම අඩංගු බැවින් වෙනම තෙල් අවශ්‍ය නැත. එක් බෙහෙත් පොට්ටනියක් මාස 3ක් භාවිතා කළ හැකිය. පොළොව හොඳට කැපෙනවා. ඉතින් මේක පොඩ්ඩක් තලයේ මොට්ටු වුණාම චුට්ටක් පීර කෑල්ලකින් මගේ පීරකින් අල්ලගත්තාම හොඳට කැපෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙන්න බලන්න පොළොව හොඳට කැපිලා එනවා. ඔයාලට පේනවා ඇති මේ මඤ්ඤු කලකුත් ඉදිරියලා එන්නේ ඒ තියෙන ශක්තිය හින්දා. ඉතින් ඔයාලා මේක අරගත්තොත් අද ඔයාලට සෑහෙන පහසුවක් මිදුන නෙලන්න ඉතා ඉක්මනින් පුළුවන්. දවසට සෑහෙන ප්‍රමාණයක් නෙලා ගන්න පුළුවන්. ඉතින් හැබැයි ඔයාලා පෙර පුහුණුවක් වෙන්න ඕනේ. මොකද මේක උදැල්ලෙන් නෙලන ක්‍රමයෙන් නෙවෙයි ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි නෙලන්නේ. ඒකෙන් ඉතින් ඒකත් ඔයාලා අරන් ගිහලා තමයි ඒ ක්‍රමය අල්ල ගන්න ඕන. ඔයාලට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් ඕන විදිහට මේක මිට උස් පහත් කරලා, තලයේ උස් පහත් කරලා, තලයේ හරවලා ඒ ඔක්කොම කර ගන්න පුළුවන් ක්‍රමයට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මම නෙලලා චුට්ටක් අවුස්සලක් පෙන්නන්නම් නෙල්ලද නැද්ද කියලා. නැත්තම් සමහරු බණේවි මෙන්න බලන්න සම්පූර්ණ තනකොළ ටික කැපිලා ගිහින්. සමහරු කියයිනේ මේක නෙලද්දි මේ වගේ පොඩි තනකොළ විතරයි නෙලන්නේ. නෑ මම ඉස්සරහට ඔගේ වීඩියෝ එක ඔන්න බලන්න තව තියෙනවා. අපි නෙලලා පෙන්නනවා ලොකු තනකොළ ගස් දෙකකුත් ඒ ටිකෙත් හොඳට ගිල්ලා යනවා. මොකද තලයේ හොඳට කැපෙන හින්දා. මෙන්න බලන්න මෙතන ලොකු වල් තනකොළ පැල ටිකක් තියෙනවා. ඒව ඉතා ඉක්මනින්
කැපිලා යනවා මේක තියුණු කැපුමක් ලෙස. ඉතින් අදම මේ ඔයාලා අවශ්‍ය ඔබ මේ පහත දුරකථන අංකයට කතා කරලා ඇනවුම් කරගන්න. දින 3ක් වගේ ඇතුළත අපි අරන් ඉන්න ලෑස්ති. ඉතින් ඔබගේ කෝල් එකෙන් තමයි අපි මේක හදලා එවන්නේ. මොකද කෝල් කරන්න ඕනේ නැත්නම් අපිට නිෂ්පාදනය කරලා වැඩිපුර නිෂ්පාදනය කරගන්න බෑ. ඉතින් අපි දවසක් ඇතුළත ටක් ගාලා හදලා ඔයාලට දින 3කින් ගෙදරට එවන්න පුළුවන්. ඕනම වල් තනකොළක් නෙලන්න පුළුවන් මේ ක්‍රමයට. හරිම පහසුයි. දාඩිය දාන්නෙත් නෑ. මහන්සියක් නැතුව ගෙදරින් කරගන්නවා. ඉතින් තුරු ටීවී තවත් මේ වගේ අපූර්ව වීඩියෝ එකකින් හමු කරන බලාපොරොත්තු වෙමින් අදට වීඩියෝ සමු කරනවා.